ජීවිතයට දෑතේ සවිය මනසට ගෙතීමේ සුවය සමඟ ආයුබෝවන් සැමට. අපි පළවෙනි පාඩමේදී දංවැල හැදුවා. ගොඩක් අය බලලා තිබුණා. ස්තුතියි. අද අපි ඉගෙන ගන්නේ තනිපොට පිරවිල්ල. සිංගල් ක්‍රොෂෙට් කියලා කියනවා. මේක ඉගෙන ගත්තම ස්කාර්ෆ්, බෑග්, තොප්පි වගේ ඕනම දෙයක් ගොතන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි මිනිත්තු 5ක් හිත නිදහස් කරගන්න පුළුවන් එක. ඔන්න දම්වැල ගොතන හැටි ආයෙමත් මම මතක් කරලා දෙනවා. මතකයි නේද? මේ විදිහට දම්වැල් කීපයක් ඉදිරියට ගොතාගෙන යන්න. කලබල නැතුව හිමින් කරන්න. මෙන්න මේ වගේ ලස්සනට ආවට පස්සේ ඔයගොල්ලන්ගේ අත හොරුයි කියලා ඔයගොල්ලන්ටම දැනෙනවා ඇති. මං හිතනවා දන්වැලයි කටුවයි නූලයි හොඳට ඔයගොල්ලන්ගේ අත්වලට හොරු ඇති කියලා. දැන් අපි දෙවෙනි දම්වැල ඇතුලෙන් කටුව යවලා පටලවලා හිමීට එළියට ඇදලා ගන්නවා. ඔන්න දැන් ලූප් දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඊට පස්සේ නැවතත් පටලවලා හිමීට එළියට ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. අන්න එහෙම ඊළඟ එකටයි යන්නේ. ගිහිල්ලා නැවතත් නූල උඩින් අරගෙන ලූප් දෙකක් හදාගෙන නැවතත් නූල එළියට ගන්නවා. තව එකක් කරමු. ඊළඟ එකට හරි. හිමීට කටුව යවුවා. පටලවලා එළියට ගත්තා. ලූප් දෙකක් හැදුනා. දැන් ලූප් දෙක තනි ලූප් එකක් බවට පත් කරගත්තා. හරි. මේක තමයි තනිපොට පිරවිල්ල. නැත්නම් සිංගල් ක්‍රොෂෙට් ගෙතුම. ආයෙත් උත්සාහ කරලා බලන්න. කලබල නැතුව හිමින් සැරේ ඔන්න ඔය විදිහට ගොතාගෙන යන්න. පුංචි දරුවෙක්ට උනත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. පුංචි දරුවෙක්ට උනත් පුළුවන්. බලන්න මේක නිකන් තෙරපි එකක් වගේ. ටිකෙන් ටික හිත සංසුන් වෙනවා. ඔයාගේ කාලෙන් මිනිත්තු 5ක් අරගෙන මෙන්න මේක නැවත නැවත උත්සාහ කරලා බලන්න. මේ පුංචි උත්සාහය තමයි ජීවිතේ ජය ගන්න ලොකු මාර්ගයක් හදලා දෙන්නේ. තව ඉතින් මුලින්ම ඉගෙන ගන්න ආස කෙනෙකුටයි සංසුන්කම බලාපොරොත්තු වෙන කෙනෙකුටයි මේක ෂෙයා කරන්න. ඊළඟ පාඩමෙන් දෙපට පෙරවිල්ල ඉගෙන ගනිමු. ස්තුතියි.